එක තාත්තා කෙනෙක් ඉන්නවා. මේ තාත්තා ටිකක් දැඩි විනයගරුක මිනිස්සෙක්. මෙයාට ඉන්නවා හරිම දඟකාර හැබැයි දක්ෂ දියණියක්. දවසක් මේ තාත්තා වැදගත් වැඩක් කර කර ඉද්දී එයාගේ දෝනිත් තාත්තා ගාවටම වෙලා දඟල ඉන්නවා. ඉතින් මේ තාත්තට එයාගේ අර වැඩේට අවධානය දෙන්න බැරි වෙනවා. මේ වෙලාවේ තාත්තා පුංචි දෝනිගේ අවධානය වෙනස් කරන්න එයාට වැඩක් දුන්නොත් මගේ වැඩේ ඉක්මනට ඉවර කරගන්න පුළුවන් කියලා හිතලා එක පත්තර පිටුවක තිබ්බ ලෝකසිතියමක් අරගෙන ඇවිත් දෝනිට කියනවා, දුවේ මම මේ ලෝකසිතියම දැන් කෑලි කෑලි වලට කපනවා. ඔයාට පුළුවන් නම් ආයෙත් මේ ලෝකසිතියම හරියටම හදන්න කියලා සිතියම කෑලි කෑලි වලට කපලා කෑලි ටික දෝනිට දෙනවා. ඉතින් දෝනි මේ ලෝකසිතියම ගලපන අතරේ තාත්තා එයාගේ වැඩේ කරගෙන යනවා. හැබැයි ටික වෙලාවක් යද්දී ආයෙත් දෝනි තාත්තා ගාවට එනවා. තාත්තගේ වැඩේ තාම ඉවර නැහැ. දෝනි තාත්තට කියනවා, ඔන්න තාත්තේ මගේ වැඩේ නම් ඉවරයි කියලා. ඒක ඇහිලා ලේසි වැඩක් නෙමේ දෝනිට දුන්නේ. මෙච්චර ඉක්මනට නම් ඉවර වෙන්න විදියක් නැහැ කියලා හිතපු තාත්තා දෝනිට කියනවා, ඔයාට පුතේ හරියට සිතියම හදන්න බැරි වුණා නේද? කමක් නැහැ. අපි ගිහින් බලමුකෝ. එතකොට දෝනි කියනවා, නෑ මං ඒක හරියටම කළා කියලා. ඊට පස්සේ දෝනි හදපු සිතියම තාත්තට පෙන්නනවා. ඒක දැක්කම තාත්තට හරි පුදුම හිතුණා. දෝනි කිව්වා වගේම වැඩේ හරියටම හරි. ඉතින් තාත්තා කර හිටපු වැඩ ඔක්කොම නවත්තලා ඇවිත් දෝනිම වඩාගෙන වැළඳ ගන්නවා. ඊට පස්සේ තාත්තා දෝනිගෙන් අහනවා, කොහොමද පුතේ මෙච්චර ඉක්මනට මේක හැදුවේ? දෝනි එතකොට තාත්තට රහසින් කියනවා, මම මේ කොළ කෑලි ටික තෝරනකොට දැක්කා මිනිස් රූපයක්. ඉතින් මං මේ කෑලි ටික එකතු කළා. පස්සේ බලනකොට ඒකේ අනිත් පැත්තේ සිතියම තියෙනවා කියලා තේරුණා. අන්තිමට මං සිතියම වෙනුවට මිනිස් රූපේ හරියට හැදුවා. එතකොට ලෝක සිතියම ඉබේම හරියට හැදිලා තිබුණා. කතාව ඇත්ත. තාත්තට හරිම සතුටුයි එයාගේ දඟ කරන හැබැයි දක්ෂ දෝනි ගැන. තාත්තා ආයෙත් දෝනිව වැළඳ ගන්නවා. කතාව හරි සරලයි වගේ නේද? හැබැයි ටිකක් සීරියස් හිතුවොත් ලොකු අදහසක් ගැන හිතන්න පුළුවන්. හොඳට මතක තියාගන්න, පුංචි දරුවා හරිම නිර්මාණශීලී. හැබැයි ඒ නිර්මාණශීලී දරුවාව ඔයත් දකින්න කැමති නම් හැම විටම එයාලට පුංචි වගකීම් පවරන්න. ඔබ හැමදේම දරුවන්ට කරදීම ආදරය කියලා හිතනවා නම් ඔබ ඒ කරන්නේ අන්ධ ආදරයකින් දරුවගේ විභව ශක්තියින් විනාශ කරන එක. ඒ නිසා අද ඉඳන් ස්වාධීන නිර්මාණශීලී දරුවෙක් ඔබට අවශ්‍ය නම් දරුවට පුංචි වගකීම් පවරන්න. එයාට තීරණ ගන්න ඉඩ දෙන්න. එයාගේ ක්‍රම හොයාගන්න ඉඩ දෙන්න. එයාගේ ජීවන කුසලතා එයාටම කරගන්න ඉඩ දෙන්න. හැබැයි ඔබ පසෙක ඉඳන් දරුවා නිරීක්ෂණය කරන්න. වරදක් කළොත් ආදරෙන් එය වරක්, ආයෙ